Hello guys, අපි අද යන්නේ Granny part කීයද? 2 part 2 ගහන්න යන්නේ අපි. අද අමුතුම මැජික් එකක් කරන්න යන්නේ ගහයි. අමුතුම මැජික් එකක්. කාටවත් කරන්න බැරි මැජික්. dark magic දන්නේ නැති උන් පහලින් කමෙන්ට් එකක් දාන්න. dark magic. පළවෙනි දවසේ බලමු. ඔන්න බලමු දැන් ගිහලා Granny grandpa කොහෙද දන්නේ? යම් බලන්න. ඔන්න බලන්න අපේ dark magic එක. Granny අර පාපා නම් ඉන්නවා ගෑණි නම් නැහැ තාම. ආහායි කොහමද කෑවද බිව්වද ඉඳපන්කෝ යකෝ එක විදියකට මගේ පාසෙන් වෙනවනේ බලන්න මේ අපි ආච්චිව බලන්න එන්න යමන් දැන් ආච්චිව බලන්න ඌ විශාල කරදරයක් වුණානේ යකෝ පාසෙන් වෙනවනේ ඵලයන්කෝ එහාට ගෙන්න ඇත්තමයි තියෙන වාදේ ඵලයන් ගෑණියේ sorry සීයේ නෑ අල Granny තිනවා හායි ආච්චි ඵලයන්කෝ මූණන් ඇත්තට දැඩ විශාල කරදරයක් වෙලා තියෙන්නේ කෑවද බිව්වද කොහමද තෝගේ මහත්තයාට කියපන්කෝ පැත්තකට ඉන්න කියලා විශාල කරදරයක් දැන් වෙලා තියෙනවා අර තාම පස්සේ මුගේ වැඩේ අපි ඕපෝ යන්නේ නෑනේ මුගේ වැඩේ ඕපෙමයි මේ වා කෑවද අනේ අපි කුකුල් මස් අය යමන්කෝ බලන්න කුස්සියට ඉඳපන්කෝ මු grandpaට පුදුම කැහිල්ලන්නේ තියෙන්නේ කෝ අනේ කිචන් එකේ මුකුත් නෑනේ ඵලයන්කෝ එහාට විශාල කරදරයක් දැන් යන්නේ හැරෙන්නේ නෑ මේක බලපන් grandpa මොකද දන්නවද ලකනවා දන්නේ ඵලයන්කෝ බා මූණ විශාල කරදරයක් බලන්න අන්න කියන අණ්ඩා යම බලන්න grandpaට දීලා බලන grandpa කයි ඵලයන්කෝ මුරන් දැන් විහාර කරදරයක් වෙලා තියෙන්නේ කොයා මේ අඬ ගනිය ඒ grandpa කනවද මුගේ කටත් නෑ පුකත් නෑ ඔක්කොම වහන්නේ Granny කනවද අකාපා අනේ උ කෑවිලානේ කොබා ඵලයන්කෝ grandpa මූණන්ද විශාලම කරදරයක් කියලා හිතලා අපි ඕගන් අන්න කොයකෝ සර්පිනාවනේ මොකද බය කියන්නේ සැන්ඩ්‍රියා ඵලයන්කෝ grandpa මූණ විශාල කරදරයක් මුත්කන වෙයි දන්නේ බොම්බුලන බයක් හිතෙනවා අයියෝ මුගේ ආස්සෙම රින්ගනවා නැතුව අරන්නේ ඒ අතර දියන්කෝ බාපොට්ට උකේනෝ දෙන්න බෑ කියලා ඵලයන් නෑ මුගේ වැඩේ පස්සේ නෑ තොටා ඇත්තම වෙන වැඩක් නැද්ද අන්න මොකද්ද ඵලයන් මල ඇට්ටකට යන්නේ මුගේ ආච්චිට ඵලයන්කෝ එහාට මුද්දොර දාලා වහපන් ඈ ඵලයන්කෝ ගණන්නේ විශාල කරදරයක් කියලා තියෙන්නේ හතිද්දා අනේ මන්ද මේ කතුරු දාල් තියෙන්නේ හැමතැනම ඇයි අපි හොර කියලා හිතන්නේ නමෙනවනේ අපෝ පස්සේ ඔය යූවි ග්‍රේඩ් පාකාරේන විශාල කරදරයක් දොර වහපන් තොට හරි ඇඳයට රින්ගෝල හරි ඌෙන්නේ නැහැ ඇඳයට මොකුත් නෑ මූලිකම් යක්ෂයෙක් යකෝ
බාව එක මුගින්න විශාල කරදරයක්. හොයෝ මු යන තැන ඉන්නවනේ. ඉඳපන් අන්න අරුණ ඉන්නවා ළමයි. අම්මට දැනන් ගහන්න තමයි එන්නේ. පලියන් ගෑරි හාට අම්මට සිට ගණිතනෝ දෙපෙච්ච දෙන්නම්. දැන් මේ මුගේ ආච්චිට ඌ නැවෙන් අරුණ නැවෙන්නේ නෑනේ. ඌ එතන ඉඳපු අපි මෙතන ඉන්නේ. ෆොටෝ එකක් ගමුනේ. පොඩ hina වෙන්න කිව්වෝ. ඌට නම් මල බැලලා වගේ ඉඳ වැට්ටේ. හයි මචං. ඉස්කන්දේ පොයිනේ. අම්මට සිරිමුගේ මූණ බලන්න. පලයන් යන පලයන් මිනිහෝ හාට අපෝ මු මැද්දෙම ඉන්නවනේ. යන්න දෙන්න තෝරන්නේ නෑ. පලයන් කොහාට යමු ගියා. ගියා අපිට තමයි රින්ගන්නේ. පලයන්. දැන් වැරි ඉඳන්නේ අරකිසත පලයන්. අම්මට සිරි අරුට පල කියනවා. ආලෙව් එක අතින් එල්ලිවින්න. ඌ මලා යමන්නේ. ඊට පස්සේ දැන් නම් එනවා පස්සෙන් අම්මට මූ යකෝ නැත්තේ වෙන්න. ඊට පස්සේ බලෝ ග්‍රෑනි එනවත් ගාචුට්ට. දෙනවා පයකෝ ග්‍රෑනි. Granny nè. Cái grandpa දැන් නෑ නේ තාම. අර ග්‍රැනිලා 30ක් විතර ඉන්න එක ගත්තා නම් සොෆිරිය. ඒක ගන්න බෑනේ අපිට තාම. New Year right now.